කොහෙද අපි ඉන්නේ? ඇබර්ඩීන්. අපි ඇබර්ඩීන් දිහාලට ආවා. දාලා මෙතන එන පාක් එකට ගිහින් පාක් එකේ දානවා පාරානේ දාන්න ඉඩ නැහැ. ඊට පස්සේ පිවිසුම් මාර්ගය තියෙනවා. ඒ තියෙන්නේ ඉතින් මීටර් 600ක් තියෙනවා. අපි බලමු ගිහිල්ලා. ඉතින් පාර පඩිපෙල් ඉතින් මීටර් 600ක් පඩිපෙල් තියෙනවා. අපි ඇබර්ඩීන් වලට යන්නේ. තේරෙනවනේ. ආවා අපි නෝටන් බ්‍රිජ් ඇල්ලා ගිනි ගත්තේ නෝටන් බ්‍රිජ් ආ නෝටන් බ්‍රිජ් වලින් ආවා ඇබර්ඩීන් ඇල්ල ගාවට. නැත්තම් ආයෙ පුළුවන් ඕනනම් ගිනි ගත්තේනේ මෙතෙන් එන්න පුළුවන් ඇබර්ඩීන් වලට. දෙපැත්තෙන් ආ සාමාන්‍ය කිලෝමීටර් 12ක වගේ දුරක් තියෙනවා. බලමු අපි ඇවිල්ලා බහගෙන යනවා මෙතන. පරිවන්න මේ ටික උඩින් ඉඳන් තියෙන පල්ලයට හොඳට පාර උලන්නේ. බලමු සබ්ජෙක්ට් එහෙම හරියල්ලේ. ඇබර්ඩීන් අපි යන්නේ යක්. අපි දැන් මීටර් 300ක් විතර ඇරිලා තියෙන්නේ. දෙයින අපි යමු ඇබර්ඩීන් බාන්න එන. මේ හරි පඩිපෙල් අඩුයි. අපි තියෙන පොඩ්ඩක් ඉතින් පරිස්සමට යන්න ඕනේ. ඉතින් මීටර් 200ක් වගේ කොහොම පඩිපෙල් තියෙනවා. ඊට පස්සේ එතන ඉස්සරහට කොහොමද නැත් සමතල කැලලක් එන්නේ. බලමු. සම්පූර්ණ තැන වතුර පාරවල් හැම පැත්තෙම එනවා. මේ පේනවනේ. වතුර පාරවල් පාර දිගේ තියෙනවා. වහින දවසකට වගේ આવොත් මේ වගේ යන්න බැරි තරම් වතුර ඇති. කූඩල්ල නම් හම්බුන්නේ නැහැ අපිට. මේ පඩිපෙල් වැහලා ගල් උඩින් පැනලා ඇවිල්ලා ඔන්න දැන් අපි තිය ඇල්ල ගාවට ලං කරලා තියෙන්නේ. තව මීටර් 50ක් වගේ තියෙන්නේ. ඉතින් දේනවා සද්දෙත් ඇහෙනවා. ඔන්න අපි ඇබර්ඩීන් ඇල්ලට ආවා. බලමු ඇවිල්ලා තියෙන්නේ. ඔය කියන්නේ ඇබර්ඩීන්. මේ තියෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇබර්ඩීන් දියාල්ලට. පිටුපස්සෙන් පේන්නේ ඇබර්ඩීන් දියාල්ල. මේක ලංකාවේ තියෙන දියාලි වලින් 18 වෙනියට උසම දියාල්ල. මීටර් 98ක් තියෙන උස. තියෙන ලස්සන. මේ වෙද්දී වතුර සාමාන්‍යයෙන් තියෙනවා. ඉන්න ඇල්ල සාමාන්‍ය ගානට වතුර වැටෙනවා. ඇබර්ඩීන් ඇබර්ඩීන් එකේ ළඟට යන්න විව් පොයින්ට් එකට බලමු ගිහිල්ලා. මේ තියෙන්නේ ඇබර්ඩීන් වල ලොකු ස්විමින් pool එකක් වගේ තියෙනවා. මේක කට්ටිය කියන්නේ වැලිපරේ තියෙන ඔය ඉස්සරහින් පේන්නේ නැද නේ. මේ තියෙන ඔක වැලිපරේට තමයි යනවා කියන්නේ. ඒතර අතනින් අරාරියෙන් බෑලා මෙහෙම එන්න ඕනේ. දැන් අද තියෙන විදිහට නම් ඒකටත් යන්න බැරි විදිහට තියෙන්නේ. වතුර ඒ තරම් තියෙනවා. නාන්නත් මෙතන සුදුසු නෑ. ඉතින් වතුර පීනන්න පුළුවන් නම් පුළුවන්. අර පැත්තේ මේ ටික වැලි තීරුව පේන්නේ. මේ ටිකට ඕම හොඳයි. යන්න. මේ හරිය කොහොමවත් බෑ. එහා පැත්තේ වතුර කොළ පාට දෙන ගැඹුරයි. ඒ හරිය නාන්න හම්බෙන්නෙත් නෑ. වතුර වැටෙන තැන කොහොමවත් බෑ.
එහා පැත්තේ මේකේ මේ බෝට් ටුවර් එකක් තියෙනවා. අද තියෙනවද නැහැ බලමු අපි එහා පැත්තට ගිහිල්ලා. ඉතින් සූමින් ගන්න පුළුවන් කෙනෙක්ට වගේ නම් පුළුවන්. නැත්තම් ලොකු ගැඹුරක් තියෙනවා. මේක බැලුවාම පේනවා ඉතින්. ඇබර්ඩීන් ඉන්දියා ඇල්ලේ. ඉතින් ඇබර්ඩීන් ඇල්ල අපි පල්ලයෙන් බාන්න පුළුවන් තැන උසම තැනට ඇවිල්ලා දැන් බලන්නේ. ඇබර්ඩීන් ඇල්ල. මේ තියෙන ලස්සන සුන්දර ඇබර්ඩීන්. ලස්සන ඉතින් කියලා නිම කරන්න මේක ඇස් දෙකෙන්ම බලන්න ඕනේ. බලන්න ඕන එකක්. වතුර වැටෙන ලස්සනට සුපිරියම කියල්ලක්. ඇබර්ඩීන් එකේ ලස්සනටම තැනට යන්න දෙන්නේ. එද්දි අපි මෙතනින් ආවේ එද්දිම වැටුණා සංග්ලාස් එක බිමට. ඒක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉවරයි. මෙතනින් දැන් යමු අපි. කවුරුත් එන්නේ නැහැ මේ තැන් වලට. එන්නත් එපා වහින දවස් වලට. ඒවා ලෙස්සනවා. වැටුනොත් ඉවරයි. තියෙන ලස්සනම දැනකට ආවා ඇබර්ඩීන් ෆෝල් එකේ සුන්දරත්වය බලන්න අපි. දැන් ඉන්නේ ඇබර්ඩීන් යට. අපි යන්නේ ඇබර්ඩීන් එකේ දැන් ගියාලා යටට. යමු. පාර පොඩ්ඩක් ඉතින් අවුල් මොනවා පේනවනේ. view point එකෙන් ඉතින් ගිහලා යන්න තියෙන්නේ. ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් ඔහොම එන්න තියෙන්නේ. එන ඉලුක් තියෙන ඉතින් කහනම තම බලාගෙන යන්න ඕනේ. ඇබර්ඩීන් ඇල්ලේ අපි මේ තියෙන්නේ මෙතන තමයි වැලි පරිදියෙන් තමයි අපි කලින් කිව්වේ යන්න බෑ කියලා. ඒක අපි ඒ දැවිලේදී අර පැත්තෙන් හිටියා. මේ ඇල්ල මෙතෙන් ආවා. ඊළඟ දැන් මේක තියනවා. අපි ඉන්නේ ඇබර්ඩීන්. ඔය දිනනේ තියෙන ඉල සුන්දර ලස්සන. මේ තියෙන්නේ. අපි ඇබර්ඩීන් එකේ දියල්ල ගාවටම ගිහිල්ලා දැන් යන්නේ දියල්ලේ ඉස්සරහට. පේනවනේ අපි මේ කුරුන් නැති කට්ටිය එක්කන් ඇවිල්ලා මේ වින්නට දාලා. අපි දැන් ඇබර්ඩීන් ඇල්ලේ ඇවිල්ලා තියෙන වතුර වැටෙන තැන පල්ලෙහාටම. එතනින් පේනවනේ මේ තියෙන ලස්සන ඇබර්ඩීන් ඇල්ලේ. අපි දෙන්න තමයි අද ආවේ ඇබර්ඩීන් ටුවර් එක. එතන තියෙනවා මේ ලස්සනට තියෙනවා. තියෙනවා. මේ තියෙන්නේ අපි දියැල්ලේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අර අපි කලින් හිටපු දියා පෙන්නන්නද දැන්. අර තියෙන උඩ view point එක. ඔතන ඉඳන් තමයි වැලුවේ ඉස්සල්ලා හිටියේ. ඊට එතනින් අර එහා පැත්තට ගියා. මෙතනින් ඕම ඇවිල්ලා මෙතෙන්ද ගියා. එතනින් අපි ඇවිල්ලා මෙතෙන්ට ආවා. එතනින් ඕ වටෙන් කර ගිලා මෙතනින් ඇවිල්ලා මේ ගල උඩට ආවා. දැන් තියෙනවා අපි උඩ. දැන් අපිට ඉතින් එහා පැත්තට යන්න. අර තියෙන අපි දැන් ආවේ මේ නෝටරම් බීච් හරහානේ. තව අනිත් පැත්තෙන් එන්න පිරිසත් මේ පැත්තෙන් එනවා. මේ පැත්තට දෙන්න පුළුවන්. දැන් දවල් වෙන දැන් කට්ටිය වැඩි වෙගෙන යන අපි උඩින්ම අපින්ද. අපි අන්නේ ආයෙත් තවත් ගලකට ආවේකින් පැනලා මේ තියෙන ලස්සන වැලිතලා මේක තමයි ඔයාලා වීඩියෝ වල දකින්නේ. මෙතෙන් එන්න බෑ එහෙමයි කියලා එන්න බෑ තමයි ඉතින් ඇත්තටම.
මේක බහින්න දෙනවනේ ආස හිතෙනවා. ආස හිතනකොට ඉතින් කරන්න දෙයක් නැහැ එන්න බෑ. අපි අර පැත්තෙන් හිටියා. අතින් බැස්ස උඩට යන්න බෑ. ඉතින් ලස්සන මේක පොඩි දියල්ලක් නෙමෙයි. ලොකු දියල්ලක් තියෙන්නේ. මේ දෙන්නේ ස්විමින් pool එක තියෙනවා. මේ වැලි තටාවේ මේක දිගේ තමයි යන්නේ කට්ටිය. මෑන් ගියප එකපාරට මේ පැත්තට ගැඹුරයි. දැන් ඇවිදින්න යන්න බෑ කොහොමද? මේ තියෙන විදිහත් එක්ක. වතුර වැඩි කාලේ මේ පැති වලින් ඔය හැමතැනින්ම වතුර වැටෙනවා. මේ සාමාන්‍ය අඩු කාලයක්. අපි බලමු. හරි ඔක උලන්නේ. ඉරේලා නෝන. හරි. හුණුගල් ගුහාවේ ඇබර්ඩීන්. ඒ හුණුගල් තමයි නේ? මේ කැම්පින් කරන්න කට්ටිය හොඳ කොටයක්. අපි ඇබර්ඩීන් වල කවුරුත් ගියුනේ දැන් වල තමයි යන්නේ. කවුරුත් පෙන්වන්නේ නැහැ. කවුරුත් ගිහිල්ලත් නැහැ. අපි තමයි ඉස්සරලා යන්නේ ඇබර්ඩීන් වල. මේ තියෙන ලස්සන පොඩ් තියෙනවා. හැංගිලා ඉන්න පුළුවන් පොඩ් තියෙනවා. මේ වගේ තමයි දකින්න. ඇබර්ඩීන් ඇල්ලේ අපි කවුරුත් මේ තැන් වලට එන්නේ නැහැ. අපි ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන ඇබර්ඩීන් ලස්සන ඇබර්ඩීන් එකේ වතුරේ ඉන්නේ. මේ තියෙන්නේ කවුරුත් මේ තැන් වලට එන්නේ නැහැ. ලස්සන ඇබර්ඩීන්. මේක 98ක් ඇබර්ඩීන්. ඉතින් යන්න බා. මොන ඇබර්ඩීන් වල අපි ඉන්නේ නැති පැත්තකට ආවා. ආවේ වැඩකුත් නෑ ඈ පුළුවන් නේ වැටුනොත් කොහොමද අත දික් කරපන් උඩට එච්චරයි තමයි ගැඹුරම මේ තියෙන ඇබර්ඩීන් එකේ ගැඹුරම දැන් අපි ඉන්නේ ඔයාලට පොඩි වැඩක් කරගෙන කට්ටිය මේව කරලා පෙන්නලා මේව හා රල්ලියා ඉස්පිරිතාලේ නතර ගන්න බැරි කොටේ යල්ල නොලා එන මම बोट दे मने yang nadi tengok dia ando ni අපි දැන් ඉන්නේ ඇබර්ඩීන් ගුහාවේ මේක වතුර වැටේ සම්පූර්ණයෙන් වැටෙනවා ඉතින් මේ කවරෙන්ද Gitu ya, macam juga ya. Aberdeen එක දැන් ඇතුළේ ඉන්න දියල්ලේ දාසෙකයි හා හා ඒක නම් පොඩ්ඩක් නෙස්නවා වැඩි
ඊට වඩිය දෙනවා. අන්න බයිනා ඉතින් මෙතනින් පල්ලටම ඇල්ලනවා. මේක පාඩියට දෙන්න. නැතර ඒත් ගෑ. ඕ ඇබර්ඩීන් නෝනාව ඉතින් ඇල්ල ඇතුලේ. ඇබර්ඩීන් ඇතුලේ ඉන්නේ. ඒනනේ. යැල්ල ඇතුලේ. ආවේ අර පැත්තෙන් ඇවිල්ලා බලන් ඉඳි දෙනවා නේ. හතෙන් ගියා ආවේ. හතෙන් ගියා ආවේ. අපිට දැන් කියන්නේ යැල්ල ඇතුලේ ඉන්නේ අපි. අතනේ වතුර වැටෙනවා. මැරට වැටෙනවා නේ. ඒක නම් යන්න බැරි වෙන්නේ නේද බෝට් එක යද්දි. බෝට් එකෙන් දාන්න අමාරුයි. පායන වල පුළුවන්. ඔක ළඟට ඉඳලා යන්න ඕනේ. දැන් තර වැඩි නා. ඔව්. දැන් යන්නේ උඩින්ම ළඟට යයි. ලව නාගාචාර පොරණක් ඉඳලා. උඩින්ම දාලා අපි බෝට් ටුවර් එකේ ගිහපු එකේ වීඩියෝ එක අපි කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඒකත් බලන්න. එනම අපේ බෝට් රයිඩ් එක ඒක සම්පූර්ණයෙන් තියෙනවා. අපි දැන් මේ නාන්න කියලා බැලුවේ ඇබර්ඩීන් පැල්ලෙන්. තේරෙනවනේ. බලමු නාලා. අපි හොටෙල් ඇබර්ඩීන් එකේ වතුර. Ini dan nabi. Ini level line no. Yang apa everything ini kapur dan bella gawar kan gihe ke bana tuh. Ini kan nama dia. Mau itu lagi. Ya lagi. Betul ini dan dia orang Aberdeen na. Aberdeen, apa ya? Abil lagi Aberdeen nu, nanti pasnya video gara gara nana. Memang ini. Lepas tahu, ada yang mau kita sama dia ni. ආවා ඇබර්ඩීන් නෑවා බලුවා අපි දැන් යන්නේ ලෝණු දරුවකට ගිහිල්ලා යන්නේ ඇබර්ඩීන් වල ඉන්දියාට දාලා උඩ පළමු උඩදී ලෝණ තමයි අද දවස් වෙලාවමදී තමයි ඔන්න අපි යන්න එකපා